without training දාලා තියෙන්නේ. without training දාලා තියෙන්නේ. ගෙදර වාහනේම පදිනවා. හොඳට පදිනවා ඩ්‍රයිවිං කරන්න පුළුවන්. හොඳට පදිනවා. හරි. ඔයා සපත් දෙක ගලවන්නකො හොඳ ළමයා වගේ. මං ගෙදර වාහනේ පදින්න සපත්තු දාගෙන. බෑ. සපත් දෙක දාගෙන සෙරප්පු දාගෙන ඩ්‍රයිවිං කරන්න බෑ. මොකද පැටල ඇතුළේ හිර වෙන්න පුළුවන්. එහෙනම් සපත් දෙක ගලවනවද? දැන් මේක ගලවන්න ඕනේද? ඔව් ගලවන්න ඕනේ. ගලවන්න හොඳ ළමයා වගේ. ඔතනදී යන්න බෑ සපත් දෙක. දැන් ඔයා ගලවන්නනේ මේක කිව්වේ මං ගැලවුවා. නෑ පිටිපස්සට දෙන්න බෑනේ. අය ඇතුළට යන්න පුළුවන් සපත් දෙක. සෙරප්පු ඇතුළේ යන්න පුළුවන් නේ. මේක කරන්න දෙන්නේ නෑනේ මේක. මේ දිහාම බං එහා පැත්තේ. හරි. සීට් එක බෙල්ට් එක දැම්මා. සීට් එක හදාගත්තා. හරි. හරි. වම් සයිඩ් කන්නාඩි බැලුවා වම් දකුණු පැත්ත තියෙනවා. දකුණු පැත්ත බැලුවා මැද සයිඩ් කන්නාඩි බැලුවා මෙතනින් අල්ලන්නේ පාරවල් වදින ඉඳලා ඔව් බැලුවා. හරි. දැන් මේ මෙතන තියෙනවා ක්ලච් එක තියෙනවා බ්‍රේක් එක තියෙනවා ඇක්සලරේටර් එක තියෙනවා ගියර් එක තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා ස්ටියරින් වීල් එක තියෙනවා සිග්නල් තියෙනවා හෝන් එක තියෙනවා. හරි. දැන් මෙහෙමයි. දැන් අපි ගෙදර වාහනයක් පදිනවා නම් අර ඔය ඒ විදිහට වාහන ඩ්‍රයිවිං කරන්න බෑ. මේකේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. මම ගෙදර වාහනේ හොඳට පදිනවා. හරි මල්ලි හරි. පොඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒ ටිකට අනුව තමයි අපි ඩ්‍රයිවිං කරන්න ඕනේ. ස්ටෙප් ටිකක් තියෙනවා. ඒ ස්ටෙප් එක තමයි මුලින්ම ක්ලච් එක පෑගුවා. ඔව්. ගියර් එක දැම්මා. ඔව්. හෑන්ඩ් බ්‍රේක් එක පාත් කරා. සිග්නල් දැම්ම ගියා. හරි. දැන් මෙහෙමයි. ඔයා මූලික ස්ටෙප් ටික මම කියනවා නම් ඔයා පොඩක් අහගන්න. හරිද? ක්ලච් එක පෑගුවා. ගියර් එක දැම්මා. හෑන්ඩ් බ්‍රේක් එක බෑවා. සිග්නල් එක දැම්මා සයිඩ් කන්නාඩි බැලුවා ගියා. හරි. දැන් මෙහෙමයි. දැන් ඔයා යන්න ලෑස්ති වෙන්නකෝ. හරි. ක්ලච් බැලන්ස් කරන්න. හරි. ක්ලච් එක බැලන්ස් කරා. නතර කරන්න. ඔයා හරියට වැඩේ කරාට මේ ක්ලච් බැලන්ස් කරා. හරි. ක්ලච් බැලන්ස් කරලා ඉවරලා ගියර් එක දාලා ක්ලච් බැලන්ස් කරලා යන්න try කරා. හෑන්ඩ් බ්‍රේක් එක පහත් කළා නේ. හෑන්ඩ් බ්‍රේක් එක මේ අක්‍රිය කරන්න එපා. හරි හෑන්ඩ් බ්‍රේක් එක ඔන්න මම පාත්. හරි ආයෙ මුලින් ඉඳලා කරලා යන්න ඕන. මුලින් ඉඳලා කරන්නකෝ. හරි ක්ලච් බැලන්ස් කරා. හරි. බලාගෙන වේගෙන් යන්න එපා හිමින් ඔයා පොඩ්ඩක් කරන්න දෙන්නකො මේක කරන්න දෙන්නේ නැහැ නේ ඔයා කොයි වෙලේ කියවනවනේ කියවන්න එපා පොඩ්ඩක් බලන්නකො මම පදින විදිහ මම ගෙදර වාහනේ පදිනවා ඔව් අත තියාගෙන බෑ මේක තියාගන්න මේ මෙතනින් තියාගන්න දෙන්නේ නැහැ මේක තියාගන්න බෑ හරි මේ ස්ට්‍රීම් වීල් එකෙන් මම අල්ලගෙන යනවනේ ඔයා කරන්න දෙන්නේ නැහැ පොඩ්ඩක් කරන්න දෙන්නකො මට වම් පැත්තේ කන්නාඩිය වම් පැත්ත බලනවා මම වම් පැත්ත බලනවා ගානට සුදුවිල සමාන්තරව ගානට අයින දිගේ අරයි යනවා දකුණු පැත්තත් බලනවා මේ වාහන ඕල්ටෙක් කරනවා කියලා බලනවා මැද කන්නාඩිය පිටිපස්සේ කොහමද ස්පේස් එක තියෙනවද කියලා බලනවා හරි මේ ඔයාලට පේන දේ ඈත වාහනයක් යනවා දැන් හිමින්තර ඈත යන්නේ මේක ඈත යනකොට එමෙහිට බ්‍රේක් කරලා නතර කරගන්න බ්‍රේක් අයියෝ මල්ලි මේ ආන්නක ඔයාලට පදින්න පුළුවන් එක වෙනම දෙයක් එහෙම බ්‍රේක් දාන්නේ නැහැ ඔයා මේක කරන්න දෙන්නේ නැහනේ. ඔයා එහෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා ස්ටීම් වීල් එකේ මේ අත් දෙක මට තියාගන්න දෙන්නේ නැහැ. මෙහෙන් අදිනවා මේ. ඔයා මට මේක කරන්න දෙන්නේ නැහනේ. මට මාර ටෙන්ෂන් එකක් දෙන්නේ ඔයා ඔළුවට. නෑ මේ අහන්නකෝ ඔයාට කරන්න දෙන්නේ දෙක නෙමෙයි ඔයා කලබල වැඩේනේ. ඔයා ඉතින් මට මේක නැගපු වෙලේ ඉඳන් කියවනවා කරන්න දෙන්නේ නැහැ මොකක්වත් බලන්නකො මොකද කරන්න කියලා. දැන් මේ පොඩ අහන්නකෝ දැන් ඔයා කියව මං කියන දේ පොඩක් අහගන්නකෝ. දැන් ඔය ඈතනේ වාහනේ තිබ්බේ මේ ළඟ බ්‍රේක් ගහන්නේ. මං ගෙදර වාහනේ පදිනවා. හරි පොඩ අහන්නකෝ මං කියේ මේ ළඟ බ්‍රේක් ගහන්නේ හිමීන්තර ස්මූත් බ්‍රේක් එක තමයි හිමීන්තරේ කියලා බ්‍රේක් එක තද කරලා හිමීන්තරේ ක්ලච් එක පාගනවා. තුනේ ජීරේ ගියේ. දැන් ඔය එකපාරම ක්ලච් එක පාගලා එකපාරම බ්‍රේක් ගාන එක දුර තියලා. එහෙම බෑනේ පිටිපස්සේ ඉන්න වාහන වලටත් බෑනේ. අනතුරක් වෙන්න පුළුවන් නේ. හරි දැන් ඔයා මට මොකද්ද කරන්න කියන්නේ? දැන් ඉස්සරහට දැන් අපි ඉස්සරහට යමුකෝ දැන් අපව පටන් ගන්න කොහමද 1 ඉතින් බලන්නකෝ ඔයා එකේ ජීරේට දාලා නේ ඔයා තුනේ ජීරේටනේ දැම්මේ තුනේ ජීරේටනේ දැම්මේ ඔයා එකේ දාලා එකේ ජීරේකේ දාලා තමයි යන්න ඕනේ
හරි. කන්නඩි බලන්න. ඒවා ඒකනේ දැන් මම මේකේ ගියර් වැටෙන්නේ නැහැ. මේ කබල් වාහනේ ගියර් වැටෙන්නේ. අපේ ගෙදර වාහනේ හොඳට ගියර් ටික වැටෙනවා. මෙහෙමයි මම පදිනවා හොඳදට ගෙදර වාහනේ. හරි ඔය නතර කරද්දී නතර කරලා ගද්දී මේ තුනේ ගියර් එකනේ එකේ ගියර් එකෙන් පටන් ගන්න ක්ලච් බැලන්ස් කරලා ගන්න ඕනි. ඔයාට හරියට දාගන්න ඕන ගියර් එක ස්ටාර්ට් කරන්න කොහොමනේ? ස්ටාර්ට් කරන්න. හරි ක්ලච් බැලන්ස් කරලා ගන්න. තියන්න අත මෙතන තියාගන්නකෝ. ඔයා මේක කරන්න දෙන්නේ නැහැ නේ ඉතින් මට අල්ල ගන්න. හරි දැන් ඉස්සරහා හන්දියක් තියෙනවා හන්දියෙන් වමට හරවනවා. සිග්නල් එක දානවා සයිඩ් කන්නාඩි බලනවා වමට හරවනවා. දැන් මෙතනින් වමට හරවන්නනේ කියන්නේ මේ සයිඩ් කන්නාඩි බලලා වම් පැත්තට හරවනකොට. හරි. දැන් මෙහෙමයි. දැන් අපි තුනේ ජීරේ ගෙනියන්නේ. අපි දැන් ඉස්සරහම නතර කරන්න ඕනේ. ඉමින්තර ලංගා සිග්නල් එක දාලා අයින් කරලා නතර කරන්නනේ කියන්නේ. නතර කරන්න තියෙන දැනක් බලලා අයින් කරලා අපි නතර කරනවා. නතර කරද්දී අපි නතර කරනවා එමෙහිට සයිඩ් කන්නාඩි බලලා වම් පැත්තේ වේගය අඩු කරලා ගියර් එකක් අඩු කරලා නතර කරනවා. නතර කරන්න ඕනේ. ඔය නතර කරා හරියද? ඒකනේ මල්ලි ඔයාට ඕන විදිහට පදින්න ඔයා මට මේක කරන්න දෙන්නේ නැහනේ. ඔයා ඒ කියවනවා මේ කියනවා එන් අල්ලනවා මේ ඔයා වෙන කට්ටියට කියලා දෙන දේවල් අපිට කියලා දෙන්න එපා. මම මේක හොඳට වාහනේ පදිනවා. ගෙදර වාහනේ හොඳට පදිනවා, ටවුන් එකේ වාහනේ පදිනවා. ඔයාගේ මගේ වෙනස තියෙන්නේ මට ලයිසන් නැති එක විතරයි. ඔයා එන්න ඕන නම් බලන්න. ඔයාට බැරිම නම් ඔයා මේක වාඩි වෙලා පදින්න මං ඔතන ඉන්නම්. ඔයාට මෙහෙමයි මල්ලි ඔයා ඒ මූලික ස්ටෙප් ටික කරලා ඔයා කණ්ණාඩියක් බැලුවේ නැහැ නතර කරද්දී ගියර් එකක් අඩු කරේ නැහැ. මම දන්නවා කරන්න දන්නවනේ මම දන්නවා මේ දේවල්. ඔයා මේ කරන්න දෙන්න නැති එකනේ තියෙන්නේ මෙතනට වෙලා වැඩේ මට. ඔයා කෑ ගහනවනේ මේ කෑ ගහන ඔයානේ කෑ ගහන්නේ. ඔයා මට මාව ටෙන්ෂන් කරනවා. අපි ටෙන්ෂන් වෙනවා මේක උට නැග්ගන් පස්සේ ඔයගොල්ලෝම කෑ ගහනකොට. දැන් ඔයගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. මම ඔයාලට කෑ ගැහුවේ නේ. කෑ ගහන්නේ මොනවද අනේ? මේ ඔයා ඩ්‍රයිවිං කරන්න බෑ ඔයා යන්න. යන්න නැතුව ඉතින් මොකද්ද මේ ආයි කරන්න බෑනේ මෙහෙම කළා. ආයි හැබැයි ඔයා මේකෙන් මට බයින්න දෙන්න ආයි හම්බ වෙන්න එපා පාරේදී. එච්චරයි. ආයි මෙතනින් බෑලා හම්බ වෙන්න එපා. මේකෙන් බයින්නවනේ කොයි වෙලාවක හරි. බෑලා බලමු පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ අහන්න ඔයා බහින්න කරුණා කරලා බහින්න. ආයි මට ආයි හම්බ වෙන්න කියන්න එපා. ආයි පාරේ තොටේදී හම්බ වෙන්න එපා. මේකෙන් කොයි වෙලාවක හරි බෑලා මට මොනවා කරන්න කියලා බලන්නකෝ. ඔයා බහින්නකෝ පොඩ්ඩක්. බෑලා එන්නකෝ මේකෙන් බලන්න. බෑලා එන්නකෝ අපි පාරේදී හම්බ වෙනවා. මේකේ කැමරාවක් තියෙනවා අනිවාර්යයෙන් මේක Facebook එකේ දාන්න. ඔයා Facebook පෙරන් ඕනේ එක දාන්න. දාලා ටවුන් එකට එන්නකෝ. මම ටවුන් එකේ ඉන්නේ. ඔයා බෑලා එන්නකෝ බලන්න. අනිවාර්යයෙන් දාලා මම Facebook හරි ඔයා බෑලා එන්නකෝ. ඔයා කිසිම විනයක් නැහැ. විනයක් තියෙනවද කියලා ඔයා මොන විනයක්ද ඔයත් එක්ක? ඔයාත් එක්ක පුළුවන් ද විනය? ඔයා දන්නවද උගන්නන මොනවද කරන්නේ? කිසිම ඩිසිප්ලින් නැහැ. ඩිසිප්ලින් කරන්න දෙයක් නැහැ. ඔයා උගන්නනවා දන්නේ හරියට. ඔයා මා පිස්සු වගේ නැසිරෙන්නේ.